ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාට බිස්නස් එකක් පටන් ගන්න බැරිද? ඔයාට ලොකු බිස්නස් එකක් පටන් ගන්න ලොකු කැපිටල් එකක් නැහැ. ෂොප් එකක් දාන්න වෙලාවක් නැහැ. ඒත් ඔයාට තියෙන ස්කිල් එකකින්, ෆෝන් එකෙන් හෝ පොඩි වෙලාවක් පාවිච්චි කරලා ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. අද බලමු ස්ටුඩන්ට්ලාට ඉගෙන ගන්න ගමන් පටන් ගන්න පුළුවන් බිස්නස් අයිඩියාස් 5ක් ගැන. පළවෙනි එක වීඩියෝ එඩිටිං. දැන් ගොඩක් පොඩි බිස්නස් ඕනර්ස්ලාට, YouTubersලාට, ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට වීඩියෝ එඩිට් කරගන්න ඕනේ. සමහර අයට වෙලාවක් නැහැ වෙනත් වැඩ නිසා. ඉතින් ඒ වෙලාවට වීඩියෝ එකක් එඩිට් කරගන්න කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට ගොඩක් වටිනවා. ඉතින් ඔයාට මේ ස්කිල් එක ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම යාළුවන්ගේ වීඩියෝස් හෝ සාම්පල් වීඩියෝස් කිහිපයක් එඩිට් කරලා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඊට පස්සේ Facebook group, WhatsApp සහ social media හරහා වෙනත් අලුත් කස්ටමර්ස්ලාට ඔයාගේ සර්විස් එක ගැන කියන්න. මුලින් ලොකු ගාණක් හොයන එකට වඩා හොඳ වැඩක් කළා කස්ටමර්ස්ලා හදාගන්න එක වැදගත්. දෙවෙනි එක graphic design, social media post, YouTube thumbnail, posters, business advertisement මේ වගේ දේවල් ඩිසයින් කරන්න පුළුවන්. කම්පියුටර් එකක් තියෙනවා නම් Canva වගේ tools වලින් පටන් ගන්න පුළුවන්. YouTube එකේ ඕන තරම් මේවට අදාළ courses තියෙනවා. මුලින් ඔයා කැමති එකකින් ඩිසයින් කීපයක් හදලා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඊට පස්සේ හැමෝටම පෙන්නන්න පුළුවන් මේ වගේ ඒවා හදාගන්න අපිව සම්බන්ධ කරගන්න කියලා. තව විදිහක් කියනවා නම් වෙනත් කෙනෙක්ගේ බිස්නස් එකකට මැසේජ් එකක් දාලා ඔයාගේ social media post මම ඩිසයින් කරලා දෙන්නම් කියලා ඒ වගේ සර්විස් එකක් ඔෆර් කරන්න පුළුවන්. එයා කැමති නම් ඔයා ගොඩ. තුන්වෙනි එක ටියුෂන් ක්ලාසස්. ඔයාට O level A level සබ්ජෙක්ට් එකක් හොඳට පුළුවන් නම් නැත්නම් ඉංග්‍රීසි, ස්පෝකන් ඉංග්‍රීසි වගේ දේවල් උගන්වන්න පුළුවන් නම් මේක හොඳ ඔපචුනිටි එකක්. මුලින්ම ස්ටුඩන්ට්ලා දෙතුන් දෙනෙක්ගෙන් පටන් ගන්න. ගෙදරින් හෝ ඔන්ලයින් ක්ලාස් එකක් විදියට කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයාට විකුණන්න බඩු, ස්ටොක් එකක් අවශ්‍ය නැහැ. ඔයාගේ දැනුම තමයි ඔයාගේ බිස්නස් එක. හතරවෙනි එක රීසෙලින් බිස්නස්. ඒ කියන්නේ ඇඳුම්, ජුවලරි, ෆෝන් ඇක්සසරිස්, බියුටි ප්‍රොඩක්ට්. මේ වගේ ප්‍රොඩක්ට් පොඩි ප්‍රමාණයක් අරගෙන Facebook, Instagram හෝ WhatsApp කරා විකුණන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි වැදගත්ම දේ මුලින් ලොකු ස්ටොක් එකක් ගන්න එපා. ඔයා විකුණන ප්‍රොඩක්ට් එකට කස්ටමර්ස්ලා කැමතිද කියලා මුලින් බලන්න. විකිනෙනව නම් ඊට පස්සේ ස්ටොක් එක වැඩි කරගන්න පුළුවන්. අවසාන එක social media management. ගොඩක් පොඩි බිස්නස් ඕනර්ස්ලාට Facebook සහ Instagram pages තියෙනවා. හැබැයි post දාන්න, photos හදන්න, caption ලියන්න, ඒ වගේ messages වලට reply කරන්න වෙලාව නැති වෙන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම orders හදන්න, pack කරන්න ඒගොල්ලෝ busy. ඉතින් ඔයාට මේ වැඩ ටික manage කරලා දෙන සර්විස් එකක් පටන් ගන්න පුළුවන්. මුලින්ම බිස්නස් එකක් හොයාගෙන පොඩි පැකේජ් එකක් offer කරන්න. ඊට පස්සේ result හොඳ නම් ඒගොල්ලෝ තවත් අයගේ වැඩ set කරලා දෙයි. ඉතින් මේ බිස්නස් ideas පහෙන් එකවර කීපයක් පටන් ගන්න එපා. එකක් හරි හරියයිනි කියලා. ඔයාට දැනටමත් පුළුවන් දෙයක් තෝරගන්න. නැත්තම් ඒ ස්කිල් එක ඉගෙනගෙන ඒකෙන් ඉන්කම් එකක් හදාගන්න. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාගේ ලොකුම ඇඩ්වාන්ටේජ් එක ඔයාට තියෙන කාලය සහ ඉගෙන ගන්න පුළුවන් හැකියාව. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ ideas පහෙන් පටන් ගන්න කැමතිම බිස්නස් එක මොකද්ද? කමෙන්ට් එකේ කියන්න. බිස්නස් ideas, money management සහ financial freedom ගැන තවත් වීඩියෝස් බලන්න අපිව subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.